මම මේ උඹලට කියන්න හදන්නේ නාම රාජපක්ෂ තියෙන අර අබෑටයක් තරම් චූටි මොලේ අනුර කුමාරගේ අර සාගරයක් තරම් විශාලට තියෙන ලොකු මොලේ ඒ මොළ දෙක අතර වෙනස කියන්න තමයි මම මේ හදන්නේ. නාම රාජපක්ෂ කියනවා ෆ්‍රාන්ස්ටත් පුළුවන් නම් කුළුණු හදන්න. ඇයි අපිට බැරි? අපිත් එකක් හැදුවා කිව්වා. හොඳේ. අර නිකන් උගේ ගෙදරින් සල්ලි ගෙනලා හැදුවා වගේ තමයි උගේ කතාව. හරි. අපිත් එකක් හැදුවලු. හරි හැදුවර කමන්නේ කුළුණු හදන්න බෑ නේද? අපිට කුළුණු නැති හින්දා. ඊට පස්සේ මචං කුළුණු හදලා තියෙන ක්‍රමේ තමයි කොහොමද දන්නවද? කෝටි 200 ලංකා ආණ්ඩුවෙන් දීලා තියෙනවා මේක කුළුණු හදන්න කම්පැනි එක. හරි. ඒ කම්පැනි වල අතුරුදහන්ලු. හරිද? මෛත්‍රීපාල කියන්නේ මම නෙමෙයි කියන්නේ මෛත්‍රීපාල සේනා හිටපු ජනාධිපතිවරයා කියන්නේ. හරිද? ඉතින් මම ටිකක් කෙටියෙන් කියන්නේ ඊට පස්සේ කෝටි 200ක් කම්පැනි මචං අතුරුදහන්. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ ලංකා ආණ්ඩුවේ නැවත කෝටි 1200ක් දෙනවලු මොකක් හරි සමාගමකට දීලා කෝටි 1200ක් දෙනවලු. චීන එක්සිම් බැංකුවේ තව කෝටි 600ක් දෙනවා. කෝටි 1800 සම්පූර්ණ සමාගමේ උදා. ඊට පස්සේ කෝටි 1800 දීලා තමයි කුළුණ හදලා තියෙන්නේ. හරිද? කුළුණ හැදුවට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒතර කෝටි 200ක් දීපු මේක තියෙනවනේ. ඒක සම්පූර්ණම අතුරුදහන් වෙලා. කෝටි 200ට වෙච්ච දෙයක් නෑ. මොකද කජුවට කොස්සරද කෝටි 200ක් කියන්නේ? ඈ බලමු ඈ. ඊට පස්සේ මේ එහෙම කරලා තියෙනවා. හරිද? ඔන්න ඔහොම තමයි රාජපක්ෂලා ගේම. හරිද? අදටත් ඒ ගේම අහුවෙලා නැහැ. මෙච්චර බුද්ධාංශ තියෙනවා. අදටත් අහුවෙලා නැහැ. හරිද? ගේම ගහපු එක අහුනොත් එහෙම පුළුවන් මේ රාජපක්ෂලා නෙමෙයි කියලා නේද? ඕන රාජපක්ෂ ඒක වැඩ. හරිද? මං කියන්න හදන්නේ අනුර කුමාර දිසානායකගේ මොලේ නාම රාජපක්ෂලාගේ මොලේ අතර වෙනස. ඊට පස්සේ දැන් ඕම් බලපන් මහින්ද කවුද අනුර කුමාර මහත්තයාගේ තියෙන මොලේ හෘද රෝගී සංකීර්ණයක් හදනවා අනුරාධපුර මහ රෝහලේ. ඒක ශික්ෂණ රෝහලේ. ඒකට මචං දීලා තියෙනවා ලක්ෂ 30000ක්. හරිද? අර මිලියන වලින් කිව්වම එක එක දාලා තියෙනවා. උඹ දන්නවා මිලියනේ කියන්නේ කීයද කියලා. හරිද? මම ඒ හිතන්නේ ලක්ෂ වලින්ම කියන්න. ඊට පස්සේ මචං තිරුකුණාමලේටත් දීලා තියෙනවා. ඒ වගේම හෘද රෝගී සංකීර්ණයක් හදන්න කෝටි 20000ක්. හරිද? එතකොට ඕම් බලාපන් මේ කුළුණු හදන්න ඕනේ ඈ. එතකොට මේකට තියෙන අවස්ථාවේ බලාපන් කුළුණට වඩා වටින්නේ නැද්ද බං අද හෘද රෝග සංකීර්ණයක් හදන එක ඈ. ඒක නේද? මොලේ තියෙන මිනිස්සු බං ඒවනේ කරන්නේ. මුන් හදුව ක්‍රීඩා පිට යන මන ඔය වගේ නේ. මුන්ට කියන වචනත් නෑ බං ඈ. මුන් අයිලා අමු හරක් జాතිය. නාමල් කියන්නේ අමු ගොනෙක්. මං කියන්නේ නිතරම කියන නාමරා කියන්නේ අමු ගොනේ මී හරකේ පොල් බූරුවේ ඈ අපරාධකරුවන්ගේ පුතෙක් ඇහිලා. උන්ගේ බහ එකත් කරා උන්ගේ බාප්පලත් කරා පරම්පරාවම කරා ඒක උනක් බැරුණා මේක හදන්න ඈ අන්තිමේ නේද මේක කරන්නේ. ඊට පස්සේ ඔන්න මේ එතන ඒක කතන්දරේ හරිද. ඊට පස්සේ ඔය දැන් දයාසිරි දයශේකර කියලා මං අහගෙන මේ ඔක්කොම ඇතුළට දැම්මම අපි කාත් එක දානවා දේශපාලනය කරන්නේ. ඔක්කොම ඇතුළට දැම්මට ඇතුළට දානවා කියන්නේ මේ නිකන් පාරේ යන වරන් කියලා බන්දරා ගන්න දානවා නේද? මොන හරි අපරාධ කරපු එකෙක් ඉන්නවල ඒක ගරු අධිකාරියේ නඩුවක් විභාග වෙලා ඒකෙන් වැරදිකාරය වෙලානේ බා හිරේට යන්නේ. මහින්දානන්ද නිකන් හිරේ ඉන්නේ ඈ. එතකොට මේ කවුද මෙයා කවුද මේ මහින්දානන්ද කවුද ඉන්නෝනේ තව සෙට් එකක්ම නේද බා ඈ. උන්ගේ නම් උත්පසක නැහැ. නලින් පනාන්දල ඔය අර උනාල ගහන් ඉඳන් මොවිචන් දැන් දයාසිරි කතානේ. දයාසිරි දේශපාලනය කරන්න මේ මිනිස්සු නැති වෙන ගැන තමයි දයාසිරි කියන්නේ. ඉතින් මට මේක කියන්න වචනක් නැහැ බං දයාසිරි උඹට. යකෝ ඉතින් අපරාධ කරලා ඉන්නේ උන් හිරේ දාන්න නැතුව වෙන මොකක්ද කරන්න කියන්නේ ඈ. උන් හුරුතල් කරන්නේ මහින්ද රාජපක්ෂ වගේ තියාගෙන නේද දයාසිරි ඈ. දයාසිරි පොඩක් කල්පනා කරන්නකෝ. දයාසිරි කියන විදිහට මේ නිකන් මේ මිනිස්සු හුරුතල් කරන්න කියන වගේ තමයි දයාසිරි කියන්නේ ඈ. මේ අනුර කුමාර දිසානායකත් එක්ක හුරුතල් කිරිල්ල නේ. හුරුතල් කරන්නේ මේ මනුස්සයා ජනාධිපතිකමට පත් කරලා තින්නේ දයාසිරි. ඔය අය හොතර මතක තියාගන්න. අපරාධකාරයෝ සියලු දෙනාම දඟගී අරින්නම තමයි මේ ආණ්ඩුව ගෙනාවේ ඈ. අපිට නිින්ද යන්නේ නැහැ බං. අර මහින්දානන්ද අලුත් ගම ගිහිවක රනිල් හිරේ යනකන් නිින්ද යන්නේ නැහැ කිව්වා. අන්තිමේදී උඩ තමයි හිරේ යන්න ඕනේ ඈ. වාර බඩු ඈ. මහින්දානන්ද අලුත් ගම ඈ. දර්පිනියස් කම්පැනි වැඩ කරපු එක රුපියල් 1400 පස්සේ බලද්දි ගෑණි මිල්ලනවා වන්දි කෝටි ගණන් ඉල්ලන්නේ. ගෑණි දන්නවනේ බං නේද මම මේ මිනිහාගේ ගේම් ටික දන්න හින්දා ඉල්ලන්නේ ඈ. හරිනම් ගෑන්ටත් බං නොකිය ඉන්න තිබුණේ බං ඈ. ගෑනු මොකක්ද විශ්වාස කරන්න හොඳ නෑ බැලලා හිටියද බං. උන් බං ප්‍රශ්නයක් වෙච්ච ගමන් දෙකහද වෙච්ච ගමන් සම්පූර්ණ හැල්ලම කියනවා. හරිද? අන්න ඒකයි මං කිව්වේ. අනුර කුමාර දිසානායක මහත්තයා ගැන පමණක්ම උඹලා විශ්වාසය තවපල්ලා. කොයක් අතර පල්ලරු කම්බහරු ගැන හිතන්න එපා. ඈ නාම රාජපක්ෂ කියන්නේ අමු හරකේ බං. නාම රාජපක්ෂර නාම රාජපක්ෂගේ අබෑට ඇත්තටම චූටි මොලයක් තියෙනවා. අවුරුදු 12ක 15ක ළමෙක්ගේ දැනුම තියෙන්නේ. මහා සාගරයක වගේ ලොකු මොලයක් තියෙන මේ තමයි අනුර කුමාර දිසානායක. මං හින්දාට මේ ලෝකේ ඉවසීම අතින් බැලුවොත්
ඉවසන්න පුළුවන් එකම මිනිහා කුමාර දිසානායක මොන තරම් බැන්නද අවලාද කරාද අර බැනපු තරමට නම් වෙන මිනිහෙක් නම් බෙල්ලේ වැල දා ගන්නවා බා වෙඩි තියාගෙන බයින විදියට අනුර කුමාර ඉස්සර බැන්නේ නැති අනුර කුමාර කියන්න පුළුවන් උඹලා හැම කුණුහරුපෑම කියලා බැන්නා නෙමෙයි අත පහකට ගණන් ගත්තද මටත් ඔය බයින මම බැලේ අනුර කුමාරට මෙච්චර බැන මම මොකෙද්ද අනුර කුමාරේ පායට පැගෙන වැලි කැටක් තරමක මම වටින්නේ නැහැ නේ මම අත පහ සාමි කාරින්නේ මට උඹලා ඕන තරම් බැනවා කුණුහරුපෑම බැනවා අම්මා දක්කලා වයින්නවා තාව නොයේ ඒවා කියලා බැන උඹලා කේන්තිනේ බං උඹලා ඒක කේන්ති නිමාගෙන මට හරි බැලලා ඒක මං හරි සතුටුයි උඹලට අපි ඇත්තනේ කියන්නේ උඹලට ඔය ඒක උඹලගේ නායකයා හරි කියලානේ උඹලා කියන්නේ බං හරි නෑ බං උන් හරි නම් මම මේ මහපාරේ මෙහෙම දුක් විනීද රස්සාවක් කරලා ලවුරු 22ක් ඉද තව එක එක ගාව අපි වැහෙන්න බං නේද එහෙම කරන්න පුළුවන් කව තිබ්බ මං ඒකයි කියන්නේ වෙලාවක් ගියා වැඩි බං මේව තේරුම් කරන්න බෑ බං මිනිස්සු මේව බලන්න වෙලාවකුත් නැහැ අන්න එකයි කියන්නේ මම නාම රාජපක්ෂ කියන්නේ අමු ගොනෙක් හොඳේ හරිද මී හරකේ ඌට උඹලා අහු වෙන්න එපා අපේ මහයුත් එදා ඉඳන් අහු වෙලා හිටියා අපිත් අහු වෙලා හිටියා තියන්න හොඳේ වෙලාව ගියා වැඩි බං